මේ රටේ මිනිස්සු කවුරුත් ලස්සනට ඉන්න ඕනේ. මට මේ ජනාධිපතිවත් මේ ආණ්ඩුවවත් ගෙදර යවන්න උවමනාවක් නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා හරිනි අගමැතිතුමිය එකට වාඩි වෙලා කිරිබත් කනවා. ලාල්කාන්ත අමාත්‍යවරයා කුසිකර්ම අමාත්‍යවරයාගේ නිවස පිළිබඳවයි අද මුළු රටම කතා කරන්නේ. මේ ගේ හදාගත්ත විදිහ සමහරු කියනවා නිස්සංක සේනාධිපති තමයි මේක අරන් දෙන්නේ. සමහරු මට කියලා කියනවානේ තෙල් අරබුද මේ අරබුද. හරි රටම මිනිස්සු මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. රජාංගනයේ හාමුදුරුවෝ සිරගත වීමට තව හරියටම දවස් 17යි තියෙන්නේ. දත කට මැදගෙන බලාගෙන ඉන්නේ සියලුම හොරු ටික. මාර වෛරකින් ඉන්නේ. සම්මි දයාරතන විරුද්ධවාදී දේශපාලන බලවේග. මාලිමාවේ නොවන විපක්ෂේ සෑම කෙනෙකුටම ඉන්න පොදු හතුර තමයි රාජාංගනී සද්ධාරත. මුගේ කට වහන්න බෑ. මුගේ කට වහන්න නම් අනිවාර්යයෙන්ම ඇතුළට දාන්න ඕනේ. ඒ අභියෝගත් තේ තියාගෙන මගේ ජීවිතය මේ වගේ බේරනවා නම් බේරන්න ඉන්නේ ලංකාවේ පොලිස්පතිතුමා. ඒ වගේම ලංකාවේ ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිතුමා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සානි අබේසේකර රවී සේනවිරත්න යන මහතුරු. මේ අය විතරයි මගේ ජීවිතේ බේරනවා නම් බේරන්න ඉන්නේ. මේ අයත් හොරුන්ට යට මට කාගේවත් ආරක්ෂාවක් නැහැ. ජීවිතේ තියෙන්නේ මහේස්ත්‍රාත්තුමාගේ අත. හොරුන්ගෙන් නම් කවදාවත් නිදහසක් නැත. මරලා දුන්නොත් කන සයිස් එකේ තමයි හොර කල්ලි. YouTube එක ගත්තේ ඒකයි. Facebook ගත්තේ ඒකයි. TikTok ගත්තේ ඒකයි. උන්ට මාව මරන්න පුළුවන් නම් මරනවා. මම නැත්තටම නැති කරලා දාන්න. ඒක ඔබට මම මුලින්ම මතක් කරනවා. එලෙස මතක් කරමින් මේ දවස්වල ලංකාවම කතා වෙනවා ලාල්කාන්ත අමාත්‍යවරයා. කුසිකර්ම ඇමතිතුමාගේ නිවස. කුසිකර්ම අමාත්‍යවරයාගේ නිවස සහ ඔහු දුන්න දාණය පිළිබඳවයි අද මුළු රටම කතා වෙන්නේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා හරිනි අගමැතිතුමිය එකට වාඩි වෙලා කිරිබත් කනවා. ලාල්කාන්ත ඇමතිතුමාගේ ගෙදරට ඇවිල්ලා. මේ රටේ මිනිස්සු කවුරුත් ලස්සනට ඉන්න ඕනේ. මට මේ ජනාධිපතිවත් මේ ආණ්ඩුවවත් ගෙදර යවන්න උවමනාවක් නැහැ. මොකද මේ අය යවුවොත් අර එළවපු හොරු ටිකම තමයි යලිත් රටේ බලය ගන්න. අය රටක් නැතුව යනවා. මේ අය වරදක් කරනවා නම් මොහුන්ට පහර පිට පහර දීලා මේ කණ්ඩායමට සකස් කර ගැනීම මා ඇතුළු මේ රටට ආදරය කර මිනිස්සුන්ගේ වගකීම. මේ හැමෝම ජනතාවට යටයි. ජනතා බලයට කවුරුත් යටයි. රටේ මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නැහැ. ලාල්කාන්ත ඇමතිතුමා මම දැක්ක YouTube වැඩසටහන් කිහිපයක් සමගම සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අතරතුරදී මහා ඔළුව ඉදිමෙච්ච මම තමයි පොර කියාගත්ත සන්නා. හරි ඌත් එක්ක වැඩසටහන් කරනකොටත් අපිරියයි. ඊළඟට අපේ මාලිමාවට සම්බන්ධ නාලිකාවක් ප්‍රකම්පන සමග කරලා තිබුණා මම හිතන්නේ. ඒ වගේම නිතර වැඩසටහන් කරන කළු සුද්දා හරි ලාල්කාන්ත ඇමතිතුමනි අපි ඔබට ආදරේ. අවංකවම කියන්න ඕන දේ කියනවා. හැබැයි ඇමතිතුමනි මේ ගේ හදාගත්ත විදිය සමහරු කියනවා නිස්සංක සේනාධිපති තමයි මේක අරන් දුන්නේ. සමහරු මට කියලා තියෙනවා. මේක අරන් දුන්නේ නිස්සංක සේනාධිපති. ඔබතුමා කියනවා මට කෝල් එකක් ගහපු සැනින් ලක්ෂ 5ක් ගන්න පුළුවන් 100කින්. 100කගෙන් ලක්ෂ 5 ගානේ ගත්තොත් ලක්ෂ 500යි. ඒ කියන්නේ කෝටි 5යි. හරි? ඔබතුමා එහෙම කියනවා. අපි දන්නේ නැහැ මේ ගේ කොහොම ගත්තද? ඔබතුමාගේ මොන කොහොම ජීවත් වෙනවද? ලාල්කාන්තගේ ආර්ථිකය මොකද කියන අපි දන්නේ නැහැ. හැබැයි ඇමතිතුමනි මට ඔබතුමාට කියන්න තියෙන්නේ ජනතාව නම් මිනිස්සු නම් රවට්ටන්න හදන්නවත් එපා. හිතන්නවත් එපා. මේ රටේ මිනිස්සු මුලා කරන්න හදපු මිනිස්සුන්ට වෙච්ච දේ ඔබතුමා දැක්කා. මිනිස්සුගේ අවසාන විශ්වාසය තමයි මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සහ ලාල්කාන්ත ඇමතිවරයා හරිනි අගමැතිතුමිය මේ ඔබතුමාගේ කණ්ඩායම මාලි මාව මේ රට හදනවමයි කියන විශ්වාසය දැඩිව මිනිසුන්ට තියෙනවා. ඒ විශ්වාසය බිඳුනොත් ඒ විශ්වාසය බිඳෙන්නේ කවද්ද? අන්න එදාට මේ රටේ මම අද කිව්වා කියලා හිතා ගන්න ඇමතිතුමනි රටේ දේශපාලනයක් නැති වෙනවා. පාර්ලිමේන්තුවක් නැති වෙනවා. පහුගිය කාලේ විපක්ෂයේ කිසිම දේශපාලකයෙකුට තමන්ගේ ගමට එන්න බැරි වුණා. මිනිස්සු අපේ රටේ මිනිස්සු මුලා කරේ හොඳටම රාජපක්ෂලා. ගෝඨාභය රාජපක්ෂට මොකද වුනේ? මහින්ද රාජපක්ෂට මොකද වුනේ? හමුදාවට පින් සිද්ධ වෙන්න හැංගිලා බේරුනේ. හමුදාව නොසිටියා නම් සවේන්ද්‍ර සිල්වලා ඔය කියන විවිධ හමුදාව නොසිටියා නම් අද රාජපක්ෂ කියලා පවුලක් නැතුව යනවා ලංකාවේ. සොහොන් කොත්තික පවා මිනිස්සු කඩලා බිඳලා විනාශ කළා. අපි කැමති නෑ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ඒක වෙනවට එනවා දකින්න. අපි කැමති නෑ ලාල්කාන්ත ඇමතිවරයාට ඒක වෙනවා දකින්න. අපි කැමති නෑ අගමැතිනිට පාරේ බහලා යන්න වෙනවද දකින්න. අපි කැමති නෑ කුසිකර්ම අමාත්‍යවරයාට ඒක වෙනවා දකින්න. හැබැයි මේ රටේ මිනිස්සු නම් රවට්ටන්න හදන්න එපා. ඇමතිවරු කාටත් කියන්නේ. හැමෝටම කියන්නේ. හරි? ක්‍රිප්ටෝ කරන්සි කියනවා, අහේ සල්ලි කියනවා, මේ සල්ලි කියනවා, ඩඩ්ලිය ගැන කතා වෙනවා. ඩඩ්ලිට බයයි කියන රටේ මිනිස්සු කතා වෙනවා. ඩඩ්ලිට බයයි. මේ ආණ්ඩුව. සම්මිට බයයි. මේ ආණ්ඩුව. සම්මිට බයයි කියලා කියනවා. මේ රට පුරා කතා වෙනවා. දැනටමත් තැන්තැන් අපි ගම්වල ඉන්න හාමුදුරු හැටියට දන්නවා. දැනටමත් මිනිස්සුගේ අප්‍රසාදයක් ගොඩනැගෙමින් පවතිනවා. ඔබතුමාලා ඇමතිවරයෙක් හැටියට
ලස්සන ගයක් දොරක් හදාගත්ත ලස්සන හිටියලා අපි විරෝධයක්. හරි. හැබැයි හොඳට මතක තියාගන්න. මේ රටේ මිනිස්සු කොරෝනා වලින් දුක් විඳිනකොට එවකට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් කෝටි 5-6 වාහන ගෙනාවා. මම ඇහුවා මේ මිනිස්සු මේ තරම් දුක් විඳිනකොට මුන්ගේ මේ පුකවල් වල මේ රත්තරන්ත මෙතරම් වාහන ගියේ. ඒතර අපිට නාල්කාන්ත ඇමතිතුමාගෙනුත් අහන්න තියෙන්නේ මෙවැනි මුළු රටම බංකොලොත් වෙලා තියෙන අවස්ථාවක් දැනටත්. හරි. පේනවනේ තෙල් අරබුද මේ අරබුද. හරි. රටම මිනිස්සු මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ගරු ඇමතිතුමනි ඔබතුමා ගෞරවයෙන් කියන්නේ මිනිස්සු අරගල කරපු 12ක් තාම හිරගේ ඇතුලේ ජීවිතාන්තය දක්වා හිරේ. ඒකට වග කියන්න ඕනේ මහින්ද රාජපක්ෂලා. ඒකට වග කියන්නට ඕනේ දේශපාලනය කරපු සියලුම හොරු. මිනිස්සු අරගල කරන්න මිනිස්සු මරා දාන තරමට පත් කරේ කවුද දේශපාලක? මේ රට බංකොලොත් කරපු මිනිස්සු. හරි? ඒ නිසා මිනිස්සුන්ට තියෙන අවසාන බලාපොරොත්තුව තමයි මේ මාලිමාවේ ඉන්න ජනාධිපති සහ ආණ්ඩුව. අපිටත් තේරෙනවා. අපිට මේ උදව් කරන්න කියලා වෙන කිසිම නායකයෙක් නැහැ. මොකද උන් ගහලම පන්නපු ගහලා පන්නපු උන් ළඟට යන්න උන් හොඳයි කියන්න. හරි? අපි සූදානම්. හරි අපිට සල්ලි දීලා අපිව ගන්නත් බෑ. ගරු ඇමතිතුමනි මේ වෙලාවේදී රටම කතා වෙනවා ඔබතුමාගේ නිවස පිළිබඳව. අපිට කියන්න තියෙන්නේ ඇමතිතුමනි මිනිස්සු රාට්ටන්න හදන්න එපා. ඔබතුමා පැහැදිලිවම ඔය ගේ හදාගත්තේ කොහොමද? කවුද යාළුවෝ? ලක්ෂ 5 ගානේ දුන්න යාළුවෝ කවුද? සියල්ල හෙලි කරන්න. හැබැයි මිනිස්සු අන්දන්න හදලා දැන් අර හාල්මෝල් ඩඩ්ලිගේ මෝර කඩනවා කිව්වා. හෝටලේ කඩනවා කිව්වා. මොකක්වත් දුන්නේ නැහනේ. අට විතරනේ. නිසා මම මේ කියන්නේ තරහකට නෙමෙයි. හරි? මේක කියලා වැඩක් නෑනේ මේ මිනිස්සු ගහලා පැන්නුවට පස්සේ ජනාධිපතිට අගමැතිට ආණ්ඩුවට ගහලා පැන්නට පස්සේ මම මේක කියලා වැඩක් නෑ. මොකද ඔබතුමාලගේ මේ වාසි ගන්න කතා කරන්නේ බොහෝ පිරිසක්. ලැබෙනවනේ කුට්ටිය. පහුගිය ආණ්ඩුත් ඕකනේ කරේ. මහින්දයාගේ හොඳ කියනවනම් අන්න දුන්න පන්සලට ගියක් හරි. අන්න දුන්නා ඒ ඇමතියා හොඳයි. හරි? අපි ආස නැහැ මේ පාලනයත් එහෙම වෙනවා දකින්නවා. තන්නේ කරන වැරදි නම් අම්මා තාත්තා වුණත් වැරදි විවේචනය කරන්න. ලාල්කාන්ත ඇමතිතුමනි කරුණා කරලා රටේ මිනිස්සු නම් රවට්ටන්න මුලා කරන්න අන්දන්න හිතන්නවත් එපා. හරි යුද්ධය ඉවර කරපු පාරවල් හොරා කාලා හරි හදපු පාලකයන්ටත් මේ රටේ මිනිස්සු කළේ එහෙමනම් කිසිවක් නොකරපු ඔබතුමාලට කොහොම කරයිද? හරි නිසා මම මේ මුළු හදවතින්ම කියන්නේ මේ වීඩියෝ එක දැක්කා කියලා මේ මොකද්ද මාලිමාවේ ජනතාවට කියන්නේ ඔබත් වැරදි නම් වරදට එරෙහිවන්න. එහෙම නුනොත් අපිට වෙන්නේ විනාශයක්. හරි 103ට යලිත් වැටෙයි. විතරක් නෙමෙයි. එතනින් වැටෙලා නතර වෙන්නේ නැහනේ. රටත් ඉවරටම ඉවරයි. අර හොරු කණ්ඩායමට යලි බලය ගියොත් අපිව තියන්නේ අනිවාර්යෙන් හිරේ. අනුරටත් හිරේ තමයි ඉන්න වෙන්නේ. එතකොට සතුටු වෙයි. ජනාධිපතිත් හිරේ, ඒ කූඩුවේම හාමුදුරුවොත් හිරේ, ඔය ලෝකේ පුරා කණ්ඩායමක් කතා කරනවා ඒ කට්ටියත් හිරේ. ඒ රටකවත් ඉන්න බැරි වෙයි. ඒ මිනිසුන්ට අදටත් දැන් මේ බලයක් තිබිලත් ගෙවල් වලට මරණ තරජන. හරි අර මේ අරු සේපා මේ මොකද සේපාල කොම ගහනවනේ අසේල සම්පත්ලා. හරි දැම්ම ඉඳන් බහැරන්න තියෙන්නේ. නිසා කරුණා කරලා මෙහි ලැබිච්ච කාලෙකින් ලැබිච්ච නොසිතූ ජනවරමක් ලැබිලා තියෙන්නේ. පිස්සු නටන්න එපා. හරියට වැඩේ කරන්න. ඔබතුමාලට සැප සම්පත් ලැබුණා කියලා අපිට ප්‍රශ්නයක් නෑ. හොඳට ඉන්න ඕනේ. හැබැයි ඒවා ජරා සල්ලි නම් වෙන්න එපා. ජරා සල්ලි වරුන් හොරුන්ගෙන් ජාවාරම්කාරයන්ගෙන් ජීවත් වෙන පිරිසක් බවට ඔබතුමාලා පත් වුණොත් ඕවා විනාශ වෙලා යන්න දැක්කනේ. මහින්ද රාජපක්ෂලාගේ ගෙවල් වලට මොකද වුනේ සොහොන් වලට උනේ මොකද කියලා. ඕවා විනාශ වෙලා යන විදිය හොයාගන්න බැරි වෙයි ලාල්කාන්ත ඇමතිතුමනි. ඔය අද ළඟ ඉඳලා අද ඔබතුමා ළඟ ඉඳලා විනාශ වෙන්න මෙතෙක් කාලයක් රැකපු ප්‍රතිපත් මෙච්චර කාලයක් ඔබතුමාලා හොරුන්ට විකුණන්නේ නෑනේ. අපි හිතන්නේ නෑ එහෙම විකිණෙයි කියලා. හරිද? හැබැයි බැරි වෙලාවත් විකිණලා තිබුණොත් එහෙම වෙන්නේ ලාල්කාන්ත ඇමතිතුමෝ බරපතල විනාශයක්. ඒක විතරක් මං හිතන්නේ ඔබතුමා බබෙක් නෙමෙයි. හොඳ සිහියෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. මම මේක බොහොම ආදරෙන් වගේම මේ ආණ්ඩුව මේ ජනාධිපති ගෙදර යනවට අකමැති නිසායි මම මේ ප්‍රකාශය කරන්නේ.